අපි අද කතා කරනවා shop කියන වචනේ ගැන. shop 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 කඩේ. shop කියන්නේ කඩේ එක අපි හැමෝම දන්නවා. ඒතර කඩේට සමාන පද කිහිපයකුත් තියෙනවා. එතකොට කඩේට අපි කියනවා මාර්ට් කියනවා, බුටික් කියනවා, ස්ටෝර් කියනවා, ස්ටෝල් කියලා කියනවා. අපි මේ විදිහට කතා කරනවා. ඒ කියන්නේ shop කියන එකට සමාන පද. එතන මේ shop කියන වචනේ ඉස්සරහට නාම විශේෂණයක් ඇවිල්ලා shop කියන එකෙන් වචන ගොඩක් හැදෙනවා. දැන් උදාහරණයක් අපිට ගන්න පුළුවන් book shop කියලා. එතන shop කියන වචනේ ඉස්සරහට book එකතු වුණා. එතනින් පොත් කඩේ හැදෙනවා book shop. ඔය විදියට. සමාද කියා දෙන්න යන්නේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න හැමෝටම දූලා පුතාලාට විතරක් නෙමෙයි. වැඩිහිටියෝ ඔබටත් මේ shop එකතු වෙලා හැදෙන ප්‍රධාන වශයෙන් භාවිතා වෙන වචන 50ක් විතර ගැන. එකක් දෙකක් නෙවෙයි 50ක් විතර. හැබැයි 70ක් විතර තියෙනවා. නමුත් මේ 70න් අපිට කොමන් වෙන්නේ, ඒ කියන්නේ පොදු වෙන්නේ එදිනදා භාවිතා කරන්නේ සාමාන්‍ය 50ක් විතර. ඒකින්ද මම මේ 50 කියලා දෙන්නම්. එතන මේකේ පළවෙනි එකේ අපිට ගන්න පුළුවන් barber shop කියලා. barber shop. barber shop කියලා කියන්නේ සැලොන් කියන එකට. එතන මේ UK එක්සත් රාජධානී United Kingdom වල එහෙම ගොඩක් භාවිතා වෙන්නේ barber shop කියලා. එහෙනම් සැලොන් එක. ඊළඟ කෝපරේටිව් ෂොප් කියන්න පුළුවන්. කෝපරේටිව් ෂොප් සමූපාකාරය. කෝපරේටිව් ෂොප්. ඊළඟ අපි ගන්නවා බුක් ෂොප් කියලා. බුක් ෂොප් කියන්නේ පොත් කඩය. ඒකට බුක් ස්ටෝර් කියන්න පුළුවන්. බුක් ස්ටෝල් කියලා කතා කරනවා දැන්. බුක් ස්ටෝල්. ඊළඟ එක අපිට ගන්න පුළුවන් වර්ක්ෂොප් කියලා. හැබැයි ඒක නම් කඩයක් නෙමෙයි. වර්ක්ෂොප් කියන්නේ වැඩමුළුව. වර්ක්ෂොප් කියන්නේ වැඩමුළුව. ඊළඟ ග්‍රොසරි ෂොප් කියන්න පුළුවන් සිල්ලර කඩේට. ග්‍රොසරි ෂොප් සිල්ලර කඩේ. හાર્ඩ්වෙයාර් ෂොප්. හાર્ඩ්වෙයාර් ෂොප් කියලා කියන්නේ අපි සාමාන්‍ය හાર્ඩ්වෙයාර් කියන්නේ ඝන ද්‍රව්‍ය. ඒ කියන්නේ යකඩ බඩු. කඩේ අපි නිකන් හાર્ඩ්වෙයාර් විතරක් භාවිතා කරනවා ඒකට. ඊළඟ බයික් ෂොප්. බයික් ෂොප් කියන්නේ බයික් කඩේ. ඊළඟ ටෙක්ස්ටයිල් ෂොප් කියලා කියනවා රෙදි කඩේට. ටෙක්ස්ටයිල් ෂොප් රෙදි කඩේ. ඊළඟ ක්‍රාෆ්ට් ෂොප් කියලා කියනවා ක්‍රාෆ්ට්. ක්‍රාෆ්ට් කියන්නේ අත්කම් වලට. ඒතර අත්කම් බාන්න ඒ වගේ විකුණනේ කඩේට තමයි ක්‍රාෆ්ට් ෂොප් කියලා කියන්නේ. ඊළඟ දෙනවා කෝපි ෂොප් කියලා. කෝපි කියන්නේ කෝපි වලටම ඒක තේ කඩේ වගේ භාවිතා කරන්න පුළුවන් බීම් වර්ග තියෙන කෝපි ෂොප්. ආර්ට් ෂොප් කියලා ගන්න පුළුවන් චිත්‍ර සම්බන්ධ භාණ්ඩ. ඒවා විකුණනවා, ඒකේ මිලදී ගන්නවා, චිත්‍රත් විකුණනවා. ඒ වගේ තමයි අපි ආර්ට් ෂොප් කියලා කතා කරන්නේ. ඊළඟ බේකරි කියලා භාවිතා කරන එක බේකරි රැකනවා බේකරි ෂොප් කියලා කියනවා. බේකරි ෂොප් කියලා සාමාන්‍යයෙන් ගොඩක් භාවිතා කරන්නේ බේකරි බඩු භාණ්ඩ. ඒ කියන්නේ බනිස් ඒවා මේවා විකුණනවා එකේ. ඒකට තමයි බේකරි ෂොප් කියලා අපි කතා කරන්නේ. ඊළඟ ක්ලොතින් ෂොප් කියලාත් කියනවා රෙදි කඩේට. අපි ටෙක්ස්ටයිල් ෂොප් කියලා කියන්නේ දැන් ලංකාවේ ගොඩක් ටෙක්ස්ටයිල් ෂොප් කියන එක භාවිතා කරන්නේ. ක්ලොතින් ෂොප් කියන්නත් පුළුවන් රෙදි කඩේට. next one toy shop. ටොයි කියන්නේ සෙල්ලම් බඩු. එනවා සෙල්ලම් බඩු කඩේ තමයි ටොයි ෂොප්. ඉලෙක්ට්‍රොනික ෂොප් කියන්න පුළුවන් විද්‍යුත් භාණ්ඩ. ඉලෙක්ට්‍රොනික බඩු භාණ්ඩ තියෙන කඩේට අපිට ඉලෙක්ට්‍රොනික ෂොප් කියලා කතා කරන්න පුළුවන්. ඊළඟ ෆ්ලවර් ෂොප් කියලා කියනවා මල් කඩේ. හැබැයි ඒක මල් කඩේ වුණාට අර කතරගම මෙහෙම යනකොට අනුරාධපුරේ ඒවට අපි කියන්නේ ෆ්ලවර් ස්ටෝල් කියලා. පොඩි తాවකාලික වගේ මල් කඩත් ඒවට එහෙම බාවිත. එතන මේ ෆ්ලවර් ෂොප් කියන එකේ ගන්නේ මංගල අවමංගල්‍ය. ෆියුනරල් වෙඩින් ඒ වගේ මල් ඒවා සපයන අය තමයි ෆ්ලවර් ෂොප් කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඊළඟ ෆර්නිචර් ෂොප් කියලා කියනවා. ෆර්නිචර් කියන්නේ ගෘහ භාණ්ඩ. එතකොට ගෘහ භාණ්ඩ කඩේ සාප්පුව. ඊළඟ එක gift shop. තෑගි භාණ්ඩ කඩේ. ඒකට gift wear shop කියන්නත් පුළුවන්. තෑගි භාණ්ඩ කඩේ. ඊළඟ ජුවලරි ෂොප් කියලා කතා කරනවා. ඒක ගොඩක් කොමන් ජුවලරි ෂොප් කියන එක. රන් භාණ්ඩ කඩේ. ජුවලරි කියන්නේ ආභරණ වල. රන් ආභරණ නෙමෙයි. ඔක්කොටම පොදුයි කියන්න පුළුවන්. ඒතර ජුවලරි ෂොප් කියලා කියන්නේ ආභරණ කඩ. රන් භාණ්ඩ කඩේ. රන් භාණ්ඩ සාප්පුව. ඒකට ජුවලරි මාර්ට් කියලාත් අපි කතා කරනවා. ඊළඟ දිනා ෂූ ෂොප් කියලා. ෂූ කියන්නේ සපත්තු වෙන සපත්තු කඩේ. ස්පෝටින් ගුඩ් ෂොප්. ක්‍රීඩා භාණ්ඩ කඩේ. ස්පෝටින් ගුඩ් ෂොප්. ක්‍රීඩා භාණ්ඩ කඩේ හැටියට ගන්න පුළුවන්. ඊළඟ තමයි ස්ටේෂනරි ෂොප්. ස්ටේෂනරි කියන්නේ ලිපි ද්‍රව්‍ය. ඒ කියන්නේ පෑන් පැන්සල් ආදී ඒවා තියෙනවා. ලිපි ද්‍රව්‍ය තමයි වැඩිපුර තියෙන ස්ටේෂනරි ෂොප්.
ඒ කියන්නේ බුක් ෂොප් එකට සමාන තමා ඒකේ භාවිතාවය. ඊළඟට තියෙනවා පෙට් ෂොප් කියලා. පෙට් කියන්නේ සොරතලානේ. ඒතර සොරතලම් විකුණනවා. ඒ වගේ කඩේකට තමයි අපි ගන්නෙ පෙට් ෂොප් කියලා. මියුසික් ෂොප් කියලා අපි කතා කරන සංගීත භාණ්ඩ. මියුසික් ෂොප්. සංගීත භාණ්ඩ එහෙම භාවිතා කරනවා ඒවා විකුණනවා කරනවා. ඒ කඩේටම මියුසික් ෂොප් කියලා කියන්නේ. ආයි ලයිටින් ෂොප් කියලා ගන්නත් පුළුවන්. ලයිටින් ෂොප් කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ බල්බ. ඒ කියන්නේ විදුලි බල්බ ඒවා මේවා විකුණන කඩේ ලයිටින් ෂොප්. ඊළඟ කිචන් ෂොප් කියන්න පුළුවන්. කිචන් කියන්නේ මුළුතැන්ගේ නේතර මුළුතැන්ගේ බඩු භාණ්ඩ. ඒ කියන්නේ යුටෙන්සිල්ස්. මුළුතැන්ගේ බඩු භාණ්ඩ ඒවා විකුණන කඩේට තමයි අපි කිචන් ෂොප් කියලා කතා කරන්නේ. ඊළඟ ගන්න පුළුවන් නිවුස් ස්ටෑන්ඩ් ෂොප් කියලා. නිවුස් කියන්නේ පුවත්නේ. නිවුස් ස්ටෑන්ඩ් ෂොප්. ඒවාර తాවකාලික වගේ වෙන්නත් පුළුවන්. දැන් රේල්වේ ස්ටේෂන් වල බස් ස්ටේෂන්ස් වල බස් ස්ටෑන්ඩ් වල එහෙම සයිඩ් එකේ පොඩි මේ පත්තර කඩ තියෙන්නේ. ඒවා පත්තර විකුණන නවකතා විශේෂයෙන්ම ලෝකල් නිවුස් පේපර්ස් දේශීය පුවත්පත්. ඒකට තමයි අපි නිවුස් ස්ටෑන්ඩ් ෂොප් කියලා ගන්නෙ. ඊළඟ ගන්න පුළුවන් ටේලර් ෂොප් කියලා. ටේලර් ෂොප්. ටේලර් ෂොප් කියන්නේ රෙදි මහන තැන. රෙදි කඩේ කියලා අපි කියන්න පුළුවන්. ඒකේ රෙදි විකුණන සමහර ඒවා. ටේලර් ෂොප් ඇඳුම් මහන ස්ථාන එතෙන්ද. ඊළඟ වයින් ෂොප් කියලා ගන්න පුළුවන්. වයින් කියන්නේ මිදිනේ. ඒතර වයින් ෂොප් කියන්නේ තැබෑරුම. ඒ කියන්නේ බා කියන එක. බා ෂොප් කියලා කිව්වේ හේගොන එක බා කියන්නේ තැබෑරුමම තමයි BAR බා. ඊට අමතරව ඒකට කියනවා ලිකර් ෂොප් කියලා. ලිකර් ෂොප් කියලා කියනවා බාර් එකට. ඒකට පබ්ලික් හවුස් කියන්නත් පුළුවන්. පොදු ගෙදර කියලා. ඒක හැමෝම ගිහලා බොනවා. ඉතින් සල්ලි දීලා බොන්නේ නේද? ඒ විදිහට භාවිතා කරනවා. ඊළඟ ගන්න පුළුවන් ස්වීට් ෂොප් කියලා. ස්වීට් කියන්නේ රස කැවිලි. ස්වීට් ෂොප් කියන්නේ රස කැවිලි කඩ. ඒකට කන්ෆෙක්ෂනරි ෂොප් කියන්නත් පුළුවන්. කන්ෆෙක්ෂනරි ෂොප් රස කැවිලි කඩේ. ඊළඟ රෙපෙයාර් ෂොප් කියන්න පුළුවන් අලුත් ඇඩියා. ඒ කියන්නේ බඩු භාණ්ඩ අලුත් ඇඩියා කරන කඩේට රෙපෙයාර් ෂොප් කියලා ගන්නවා. ඊළඟ තියෙනවා print shop කියලා. print shop. print කියන්නේ මුද්‍රණය කරනවා. එතන මේ print shop කියලා කියන්නේ මුද්‍රණ කඩේ එතන. ඊළඟ ගන්න බා meat shop කියලා. meat කියන්නේ මාංශ. එතන meat shop කියන්නේ මස් කඩේ. ඊළඟ cafe shop කියලා කතා කරනවා. cafe කියන්නේ කෝපි කඩේ කියන එකට සාමාන්‍යයෙන්. එතන cafe shop කියන්නේ තේ කඩේම තමයි කෝපි beverage බීම වර්ග තියෙනවා. ඒකේ juices ඒ විදිහට. ඊළඟ fruit shop කියනවා පළතුරු කඩේට. fruit shop පළතුරු කඩේ. ඊට අමතරව vegetable shop කියලා ගන්න පුළුවන් එළවලු කඩේ. vegetable කියන්නේ එළවලුනේ. ඊට අමතරව ගන්න පුළුවන් අපිට තව එකක් තමයි pawn shop කියලා. ඒ කියන්නේ එතන pawns buying and selling. සෙලියල pawns ඒවා භාවිතා කරන්නේ. එතන මේ විදිහට ගන්නවා. ඊළඟ plant shop කියලා කියනවා. plant කියන්නේ පැල ඇටිය. plant shop කියන්නේ පැල කඩේ. plant shop. ඊළඟ hat shop ගන්න පුළුවන්. hat කියලා අපි සාමාන්‍ය භාවිතා කරන්නේ තොප්පියට. hat. ඒකට cap shop කියන්න පුළුවන්. නමුත් common word එක තමයි hat shop. තොප්පි කඩේ. ඊළඟ juice shop කියන්න පුළුවන්. juice කියන්නේ බීම වර්ග වලට. juice shop. ඒකට juice bar කියලා දැන් ගොඩක් common word එකක් යනවා. bar කියන්නේ හල කියන එකනේ. එතකොට බීම හල ඒ වගේ ගන්න පුළුවන්. ඒතර juice shop කියන්නේ ඒත් බීම විකුණන කඩේ තමයි shop එක. ඊළඟ lovers shop කියලා කියනවා. lovers කියන්නේ ආදරවන්තයන්ට. lovers shop කියන්නේ ආදරේ වෙනුවෙන් අපි ප්‍රදානය කරන තෑගි භාණ්ඩ ගන්න තියෙන කඩේ. පොඩි බඩු භාණ්ඩ ඒවට තමයි lovers shop කියලා කියන්නේ. හැබැයි ඉතින් ආදරවන්තයට ආදරවන්තයනේ අම්මා තාත්තට උනත් තෑග්ගක් දෙන්න එතනින් ගන්න පුළුවන්. ඒ විදිහට තියෙන්නේ. ඊළඟ ඉදන oil shop කියලා. තෙල් කඩේ. ඒකට oil mart කියලාත් common word එකක් තියෙනවා. දැන් භාවිතා වෙනවා. oil mart නැත්නම් oil shop. ඊළඟ watch shop ඔරලෝසු කඩේ watch shop. egg shop කියලා කතා කරන්නේ බිත්තර කඩේට. egg shop බිත්තර කඩේ. ඊළඟ ඉදන glassware shop කියලා. glassware කියන්නේ වීදුරු භාණ්ඩ. ඒක can glasses අපිට ගන්න බලන්න plates cups ඒ වගේ ගන්න පුළුවන් tumblers එහෙම. ඊළඟ දෙනවා baby care shop කියලා. baby care ඒ කියන්නේ පොඩි ළමයිගේ බඩු භාණ්ඩ ගන්න එකට අපි කියන්නේ baby care shop කියලා. ඒකේ විදිහට භාවිතයි. ඊළඟ අපිට ගන්න පුළුවන් spare part shop කියලා. spare part කියන්නේ අමතර කොටස්. ඒ කියන්නේ වාහනයක බයික් එකක ඒව ගන්න කඩවලට තමයි අපි spare part shop කියලා කතා කරන්නේ.
ඊළඟ බෑග් ෂොප් කියලා ගන්න පුළුවන් බෑග් විකුණන කඩේ. ඊළඟ ටයිල් ෂොප් කියලා කතා කරනවා ටයිල් කඩේ. බිම අතුරන ඒවා ගන්නත් පුළුවන්. ඒකේ උළු ගන්නත් පුළුවන්. දැන් පෑන් ටයිල් කියලා කියන්නේ උළු වලට. ඒතර ටයිල් කියලා අපි සාමාන්‍ය පොදේ කතා කරන්නේ බිම අල්ලන ඒවාට. ඊළඟ දෙනවා පෙට් ෆුඩ් ෂොප් කියලා. සොරතලොන්ගේ කෑම ගන්න. ඒ කඩ වෙනම තියෙනවා. ඒවට පෙට් ෆුඩ් ෂොප්. පෙට් ෆුඩ් ෂොප් කියලා කතා කරන්නේ. සොරතලොන්ගේ කෑම ගන්න කඩ. ඊළඟ දෙනවා ටිම්බ ෂොප් කියලා. ටිම්බ කියන්නේ දැව වලට. දැවලි වනාන්තරේ ටිම්බ. ඒතර ටිම්බ ෂොප් කියලා කතා කරන්නේ අපි ලී කඩේට. ටිම්බ ෂොප්. ඔය අතන තියෙන වර්ඩ් සාමාන්‍ය 50ක් විතර. ඒතර ෂොප් කියන නාම පදේ ඉස්සරහට මේ නාම විශේෂණ හැටියට මේ වචන දාලා අපිට ගොඩක් කතා කරන්න පුළුවන්. තවත් වචන 20ක් 25ක් තියෙන ඇත්ත මේක අපිට කොමන් නෑ. භාවිත වෙන අඩුයි මේ ලංකාව ඇතුළත. ඒකෙන්ද මේ වචන ටික ඉගෙන ගත්තොත් දූල පුතාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ගොඩක් අයට යමක් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් මම සුපින්ත අබේකෝන් ගල්ගුම